සම්පත් බෑංක එකේ 2025 සමස්ත ෆයිනෑන්ෂියල් යියර් එකට අදාළව නිකුත් වෙලා තියෙන ඇනුවල් රිපෝර්ට් එක අරගෙන ඒකේ තියෙන වැදගත්ම කාරණා ටික අපි මේ වීඩියෝගෙන් කතා කරමු. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, තවත් කෙනෙක්ට බලන්න, අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. CSC Reports අපි YouTube channel එක තාමත් subscribe කරලා නැති කෙනෙක් නම් දැම්ම subscribe කරගෙනම අපි යමු වීඩියෝ එකට. මම මේ විදිහට අරගෙන තියෙනවා 2025 ෆයිනෑන්ෂියල් යියර් එකට අදාළව සම්පත් බැංක් එකේ නිකුත් වෙලා තියෙන ඇනුවල් රිපෝර්ට් එක. ඉතින් අපි බලමු මේකෙන් අපිට ගන්න තියෙන වැදගත්ම කාරණා ටික මොනවද කියන එක. මුලින්ම මම සම්පත් බැංක් එකේ ඕවර්විව් එකක් දාගෙන තියෙනවා. බැංක් සෙක්ටර් එකේ තමයි CS එකේ ලිස්ට් කරලා තියෙන්නේ. බැංක් එක ආරම්භ වෙන්නේ 1986 අවුරුද්දේදී. මෙයාලා ඔපරේට් වෙන බිස්නස් වර්ටිකල්ස් බලුවොත් ඒකට ඉන්ක්ලූඩ් වෙනවා SME and retail banking, corporate banking සහ treasury කියන දේවල්. එතකොට මේ කියන බිස්නස් වර්ටිකල්ස් යටතේ මෙයාලා බිස්නස් ඔපරේෂන්ස් කරනවා කියන එක අපිට බලා ගන්න පුළුවන්. බැංක් එකේ ටෝටල් ඇසට් බේස් එක 2025 අවුරුද්ද අවසන් වෙද්දී ට්‍රිලියන 1.97ක් දක්වා කලින් අවුරුද්දට සාපේක්ෂව 11% ප්‍රමාණයකින් වර්ධනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒත් එක්කම බැලුවොත් කස්ටමර් ඩිපොසිට් බේස් එක ඒක ට්‍රිලියන 1.64ක් දක්වා 12% ප්‍රමාණයකින් මේ 2025 අවුරුද්ද ඇතුළතදී වර්ධනය කරගෙන තියෙනවා කියන එක අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මිලියන 4කටත් වැඩි කස්ටමර් බේස් එකක් ඉන්නවා කියන එක සඳහන් වෙනවා. ලංකාව පුරා බ්‍රාන්චස් 229ක ප්‍රමාණයක් තියෙනවා කියන එක වගේම 4917ක එම්ප්ලොයිස්ලා ප්‍රමාණයක් සේවයේ නිරත වෙනවා කියන එකත් තමයි අපිට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ කතා කරපු දේවල් වලට අමතරව මම දකුණු පැත්තේ මේ විදිහට ස්ක්‍රීන්ෂොට් එකක් දාගෙන තියෙනවා මෙයාලගේ ලේටස්ට් ඇනුවල් රිපෝට් එකෙන් අරගෙන තවත් කාරණා කීපයක්ම මෙතන ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ දේවල් ටිකත් කියවලා බලන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට මම දාගෙන තියෙනවා සම්පත් බැංක් එකේ විෂන් එක සහ මිෂන් එක මොකක්ද කියන එක. ඉතින් මෙතන our purpose කියලා එහෙම නැත්නම් සම්පත් බැංක් එකේ purpose එක විදිහට දක්වලා තියෙනවා empower dreams and enrich lives කියන එක. ඊට පස්සේ මෙතන විෂන් එක දාගෙන තියෙනවා. එතකොට මේ ෆයිනෑන්ෂියල් ඉන්නෝවේෂන් හරහා මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන්න ලීඩර් කෙනෙක් විදිහට මෙයාලා වැඩ කරනවා කියන එක තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඊට අමතරව තමයි මෙයාලගේ වැලියුස් සහ ස්ට්‍රැටජි එක ගැනත් මෙතන සඳහන් කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. එතකොට ඔයාලට පුළුවන් මේ දේවලුත් හිමීට කියවලා බලන්න. එතකොට මේ දේවල් හරහා සමස්තයක් වශයෙන් සම්පත් බැංක් එක මොනවද කරන්නේ සහ කොයි විදිහටද මෙයාලගේ සේවය සපයන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ කියන එක ගැන ඔයාලට හොඳ අදහසක් ගන්න පුළුවන්. හරි ඊළඟට අපි එනවා චෙයාමන්ගේ මැසේජ් එකට. ඉතින් මේ දකුණු පැත්තේ ඉන්නේ සම්පත් බැංක් එකේ මේ වෙද්දී ඉන්න චෙයාමන් මිස්ටර් හර්ෂ අමරසේකර. එතකොට එයාගේ ස්ටේට්මන්ට් එක ගැන තමයි අපි දැන් කතා කරන්න හදන්නේ. ඉතින් කොටස් කීපයකට බෙදලා තමයි මම මේක කතා කරන්නේ. මේ පළවෙනි කොටස විදිහට මම කතා කරන්නේ 2025 ෆයිනෑන්ෂියල් යියර් එක සම්බන්ධයෙන් චෙයාමන්ගේ ස්ටේට්මන්ට් එකේ තිබුණු වැදගත් කාරණා කීපයක්. ඉතින් ඒකත් මම ප්‍රධාන කොටස් තුනකට මේ විදිහට බෙදාගෙන තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට profitability and returns කියන section එක යටතේ ගත්තොත් සම්පත් බැංක් එකේ profit after tax එහෙම නැත්නම් බදු ගෙවීමෙන් පස්සේ ශුද්ධ ලාභය බිලියන 30.2ක් දක්වා වර්ධනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා කියන එක සඳහන් වෙනවා. ඒ වගේමයි ඒක සම්පත් බැංක් ඉතිහාසයේ වැඩිම profit after tax එක විදිහට වාර්තා කරලා තියෙනවා. 2024 අවුරුද්දට සාපේක්ෂව බැලුවොත් 11% ප්‍රමාණයකින් ඒක වර්ධනය කරගෙන තියෙනවා කියන එකත් සඳහන් කරලා තියෙනවා. ඊළඟට කතා කරලා තියෙනවා return on equity ratio එක 17.9.3ක් දක්වා වර්ධනය කරගෙන තියෙනවා කියන එක. ඒ වගේමයි මේ විදිහේ ලොකු වර්ධනයක් මෙයාලට කරගන්න පුළුවන් වුණේ මොන වගේ දේවල් හරහාද කියන එකත් චාමන්ගේ ස්ටේට්මන්ට් එකේ සඳහන් වෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම දායක වෙලා තියෙන දෙයක් තමයි fee based income එක. එහෙම නැත්නම් fee and commission income එක කියලාත් අපිට කියන්න පුළුවන්. ඊට අමතරව exchange gains සහ financial assets හරහා ලැබුණ gains ප්‍රමාණයකුත් මේකට උදව් වෙලා තියෙනවා කියන එක තමයි චාමන්ගේ ස්ටේට්මන්ට් එකේ සඳහන් වෙන්නේ. ඊළඟට බලුවොත් අපි බැලන්ස් ෂීට් එක සම්බන්ධයෙන් යා මොනවද කියලා තියෙන්නේ කියන එක. ටෝටල් ඇසට් බේස් එක 111ක ප්‍රමාණයකින් වර්ධනය කරගෙන ට්‍රිලියන 1.98ක් දක්වා වර්ධනය කරගෙන තියෙනවා කියන එක සඳහන් වෙනවා. එතකොට ඇසට්ස් යටතේ එන ලෝන්ස් ප්‍රමාණය 127ක වර්ධනයක් කරගෙන තියෙනවා කියන එක සඳහන් කරලා තියෙනවා. කස්ටමර් ඩිපොසිට් බේස් එක බලුවොත් ඒක 112කින් වර්ධනය කරගෙන ට්‍රිලියන 1.64ක් දක්වා අරගෙන ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි බලුවොත් ෂෙයා හෝල්ඩර්ස්ලාට මෙයාලා දීලා තියෙන වැලියු එක මොකක්ද කියන එක. ඔයාලා මේ වෙද්දිත් දන්නවා 2025 ෆයිනෑන්ෂියල් යියර් එක වෙනුවෙන් රුපියල් 10.30ක ඩිවිඩන්ඩ් එකක් ෂෙයා හෝල්ඩර්ස්ලාට අනවුන්ස් කරලා තියෙනවා. ඉතින් ඒ ඩිවිඩන්ඩ් එක ඉදිරියේදී ෂෙයා හෝල්ඩර්ස්ලාට ලැබීමට නියමිතයි. ඊට අමතරව සම්පත් බැංක් එක යාලගේ net asset value එක වර්ධනය කරගෙන තියෙනවා 107.4ක ප්‍රමාණයකින්. ඉතින් ඒ විදිහට වර්ධනය කරගෙන 2025 දෙසැම්බර් 31 වෙනිදාට රුපියල් 152.54ක් විදිහට net asset value එක දක්වලා තියෙනවා කියන එක අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. හරි ඊළඟට අපි කතා කරන්න යන්නේ චැලෙන්ජර්ස්. එහෙම නැත්නම් 2025 ෆයිනෑන්ෂියල් යියර් එක ඇතුළතදී සම්පත් බැංක් එකට ෆේස් කරන්න ඕන චැලෙන්ජර්ස් නැත්නම් අභියෝග මොනවද කියන එක. ඉතින් ඒකත් මේ විදිහට කොටස් කීපයකට මම බෙදාගෙන තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්.
එතකොට පළවෙනි කොටස අපි කතා කරොත් ග්ලෝබල් ඇන්ඩ් ඉකොනොමික් අන්සර්ටනිටි කියන එක. ඔයාලා දන්නවා ජියෝපොලිටිකල් රිස්ක් එකක් තිබුණා කියන එක කලින් අවුරුද්දේ අගභාගයේ වගේම දැන් මේ වීඩියෝ කරන අද දවස් වෙද්දිත් ඒකම අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක හරහා ග්ලෝබල් සප්ලයි චේන් එකට යම්කිසි බාධාවක් එල්ල වුණා කියන එක මෙතන මෙයා කියලා තියෙනවා. ඊට අමතරව මේ අවිනිශ්චිත මැක්‍රෝ ඉකොනොමික් එන්වයරන්මන්ට් එකත් බිස්නස් සෙන්ටිමන්ට් වලට එෆෙක්ට් වුණා කියන එක වාර්තා කරලා තියෙනවා. ඊට පස්සේ ප්‍රධාන වශයෙන් චාමන් කතා කරලා තියෙන එකක් තමයි මේ lower interest rate environment එක. එහෙම නැත්නම් ඔයාලා දන්නවා 2025 අවුරුද්ද වෙද්දී ඉන්ට්‍රස්ට් රේට් කලින් වැඩි වෙලා තිබුණ ඒවා දිගින් දිගටම අඩු වෙන්න පටන් ගත්තා. ඉතින් ඒක හරහා බැංක් එකේ net interest income එකට ප්‍රෙෂර් එකක් ඇති වුණා කියන එක තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට කතා කරලා තියෙන කාරණේ තමයි මෙයාලගේ operating cost එක වැඩි වුණා කියන එක. ඉතින් ඒකට හේතු විදිහට දක්වලා තියෙනවා talent expansion සහ strategic investment කියන දෙක. එතකොට ප්‍රධාන වශයෙන් 2025 අවුරුද්ද ඇතුළතදී මෙයාලා ලොකු ටීම් එකක් අලුතෙන් hire කරලා තියෙනවා කියන එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් 2024 අවුරුද්ද අවසන් වෙද්දී හිටිය එම්ප්ලොයිස්ලා ප්‍රමාණය 500කින් විතර වැඩි වෙලා ඉන්නවා කියන එක අපිට බලා ගන්න පුළුවන් 2025 අවුරුද්ද අවසන් වෙද්දී. එතකොට ගොඩක් ලොකු ටීම් එකක් මෙයාලා හයර් කරලා තියෙනවා සහ ස්ට්‍රැටජික් ඉන්වෙස්ට්මන්ට්ස් වෙනුවෙන් මෙයාලගේ මුදල් වෙන් කරලා තියෙනවා නැත්නම් මුදල් යොදවලා තියෙනවා කියන එක මේ චෙයාමන්ගේ ස්ටේට්මන්ට් එකේ මෙයා සඳහන් කරලා තියෙනවා. ඊළඟට කතා කරලා තියෙන ප්‍රධාන කාරණයක් තමයි climate and environmental risk කියන එක. ඉතින් ඔයාලා දන්නවා 2025 අවුරුද්දේ අගභාගයේ මේ දිත්වා කියන සයික්ලෝන් එක හරහා ගොඩක් ලොකු ඉම්පැක්ට් එකක් වුණා කියන එක සමස්ත ලංකාවටම. ඉතින් ඒක හරහා මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක ඩැමේජ් වුණා. ඒ වගේමයි සප්ලයි චේන් එකට බාධා ඇති වුණා සහ කස්ටමර්ස්ලාගේ ෆයිනෑන්ෂියල් ස්ට්‍රෙස් එකත් වැඩි වුණා කියන එක සඳහන් කරලා තියෙනවා. එතකොට ඒ හරහා සම්පත් බැංකයකටත් යම්කිසි රිස්ක් එකකට මුහුණ දෙන්න වුණා කියලා තමයි මේ ස්ටේට්මන්ට් එකේ චැලෙන්ජස් විදිහට මිස්ටර් හර්ෂ අමරසේකර වාර්තා කරලා තියෙනවා. අපිට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. හරි එතකොට ඊළඟට මම කතා කරන්න යන්නේ චාමන්ගේ මැසේජ් එකේ තියෙන ෆියුචර් අවුට්ලුක් එක. එහෙම නැත්නම් අනාගතය 2026 සහ ඉදිරි අවුරුදු ගැන කොයි විදිහටද චාමන් සඳහන් කරලා තියෙන්නේ කියන එක. ඉතින් ඒකේ පළවෙනිම කාරණේ විදිහට දක්වලා තියෙනවා පොසිටිව් ඉකොනොමික් ඩිරෙක්ෂන් කියලා. එතකොට ඒක යටතේ ශ්‍රී ලංකාවේ GDP growth එක 3.5ක පවත්වාගෙන තියෙනවා කියන එක සඳහන් වෙනවා. ඒ වගේමයි ඉන්ෆ්ලේෂන් එක කන්ට්‍රෝල් කරගෙන තියෙනවා කියන එක සඳහන් කරලා තියෙනවා. ඊළඟ කාරණේ විදිහට ඉන්වෙස්ටර්ස්ලාගේ කොන්ෆිඩන්ට් එක වැඩි වෙලා තියෙනවා කියන එක වගේම IMF ප්‍රෝග්‍රෑම් එක හරහා ලොකු සපෝට් එකක් ලැබෙනවා කියන එකත් සඳහන් කරලා තියෙනවා. නමුත් මේ වීඩියෝ එක කරන දවස වෙද්දී ඔයා දන්නවා මේ දේවල් මීට වඩා වෙනස් වෙලා තියෙනවා කියන එක. ඉතින් ඉරානයේ තියෙන යුද්ධ තත්ත්වයත් එක්ක මේ වෙද්දී ශ්‍රී ලංකාවේ growth එක යම් ප්‍රමාණයකින් අඩුවීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේමයි ඉන්ෆ්ලේෂන් එක නැවත වැඩිවීමක් පෙන්නුම් කරනවාට බලා ගන්න පුළුවන්. ඒකත් එක්කම ඉන්වෙස්ටර්ස්ලාගේ කොන්ෆිඩන්ස් එකත් මේ වෙද්දී අඩු වෙනවා කියන එක ඔයාලට පැහැදිලිවම බලා ගන්න පුළුවන් කාරණයක්. ඉතින් ඒ නිසා කලින් අවුරුද්ද අවසන් වෙද්දී 2026 අවුරුද්ද ගැන හිතපු දේවල් අවුරුද්ද පටන් ගද්දිම ඒ විදිහට සිද්ධ වෙන්නේ නැහැ කියන එක තමයි අපිට හිතන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට GDP growth එක, ඉන්ෆ්ලේෂන් එක සහ ඉන්වෙස්ටර් කොන්ෆිඩන්ස් කියන මෙන්න මේ පොයින්ට්ස් තුනටම මේ වෙද්දී බලපෑම් මෙල්ල වෙලා තියෙනවා ඉරාන යුද්ධ තත්ත්වයත් එක්ක. එතකොට ඒක තවත් කොච්චර කාලයක් පවතිනවද කියන එක මත තමයි මේ දේවල් රිකවර් වෙන්න යන කාලය ගැන තීරණය වෙන්නේ. ඉතින් ඒ නිසා 2025 අවුරුද්ද අවසන් වෙද්දී 2026 අවුරුද්ද ගැන පොසිටිව් ඩිරෙක්ෂන් එකක් තියෙනවා කියලා හිතුවට මේ වෙද්දී පොසිටිවිටි එකට යම්කිසි එෆෙක්ට් එකක් වෙලා තියෙනවා කියන එක අපිට බලා ගන්න පුළුවන්. එතකොට චෑමන් ඊළඟට කතා කරලා තියෙන දේ තමයි growth strategy continuation කියන එක. ඉතින් මෙයාලා ફોකස් කරනවා කියන එක සඳහන් කරලා තියෙනවා customer segments වලට, ඒ වගේම digital transformation වලට සහ product expansion එකට. එතකොට ඔයාලා දන්නවා සම්පත් බැංකුවේ ගොඩක් ටෙක්නොලොජි වලට ඉන්වෙස්ට් කරන බැංක් එකක්. හැම දෙයක්ම ඩිජිටලි කරගන්න පුළුවන් විදිහට හදන්න එයාලා ගොඩක් උත්සාහ කරනවා. ඉතින් ඒ වගේමයි අලුතෙන් products හඳුන්වා දීමත් එයාලා නිතර සිද්ධ කරනවා. එතකොට ඒ දේවල් ඉදිරියට කරගෙන මෙයාලගේ growth strategy එක continue කරනවා කියන එක තමයි මෙතන සඳහන් කරලා තියෙනවා බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට කතා කරලා තියෙන කාරණේ තමයි long term positioning කියන එක. එතකොට ඒ හරහා චෑමන් කියලා තියෙනවා මෙයාලගේ තියෙන මේ resilience එක තවදුරටත් ශක්තිමත් කරගන්නවා කියන එක. ඒ වගේමයි තවත් අලුත් opportunities capture කරගන්නවා කියන එක සඳහන් කරලා තියෙනවා. ඊළඟට කතා කරලා තියෙන කාරණේ තමයි financial system එකේ stability එක maintain කරන ප්‍රධාන role එකක් සම්පත් බැංක් එක act කරන්නත් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා කියන එක. එතකොට මේ කාරණා ටික තමයි සම්පත් බැංක් ලේටස්ට් ඇනුවල් රිපෝට් එකේ චෑමන්ගේ මැසේජ් එකෙන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මීට වඩා තවත් කාරණා ගොඩක් චෑමන් මෙයාගේ මැසේජ් එකේදී කතා කරලා තියෙනවා. නමුත් මම මෙතනදී කතා කරේ ඒ වගේ වැදගත්ම ටික විතරයි. ඉතින් ඔයාලටත් පුළුවන් මේ ලේටස්ට් මැනුවල් රිපෝට් එක අරගෙන චෑමන්ගේ මැසේජ් එක සම්පූර්ණයෙන්ම කියවලා ගොඩක් හොඳ අදහසක් ගන්න සම්පත් බැංක් එක ගැන. ඊළඟට මම දාගෙන තියෙනවා මෙයාලගේ බිස්නස් වර්ටිකල්ස් ගැන ටිකක් එක්ස්ප්ලেইন කරපු කොටසක්. එතකොට මුලින්ම අපි කතා කරා SME and retail කියන බිස්නස් වර්ටිකල් එකේ මෙයාලා බිස්නස් ඔපරේෂන්ස් කරනවා කියන එක. ඉතින් ඒක යටතේ ඔයාලට බලා ගන්න පුළුවන් lending, deposits, credit card, private banking, remittances, life fleet operations සහ transaction banking වගේ services මෙයාලා සපයනවා කියන එක වාර්තා කරලා තියෙනවා.
ඊට පස්සේ කෝපරේට් බැංකින් කියන සෙග්මන්ට් එක යටතේ කෝපරේට් ක්‍රෙඩිට්, කෝපරේට් ෆයිනෑන්ස්, ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් සහ FCBU කියන දේවල් සපයනවා කියන එක බලා ගන්න පුළුවන්. ඒ වගේම ට්‍රෙෂරි කියන බිස්නස් වර්ටිකල් එක යටතේ ට්‍රෙෂරි බිල් ඇන්ඩ් බොන්ඩ්ස්, රෙපෝ ඇන්ඩ් රිවර්ස් රෙපෝ, SLISBs, FX spot forward and subcontracts, US treasuries වගේ සර්විසස් මෙයාලා සපයනවා කියන එක තමයි බලා ගන්න ලැබෙන්නේ. ඉතින් ඊට අමතරව මෙතන ප්‍රධාන කාරණයක් විදිහට මෙයාලා දක්වලා තියෙනවා contribution එක. එහෙම නැත්නම් මේ කියන එක එක business verticals සම්පත් බැංක් එකේ asset base එකට සහ profit before tax එකට කරන contribution එක දක්වලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් SME and retail banking කියන එක තමයි සම්පත් බැංක් එකේ total asset base එකෙන් 156කට දායක වෙලා තියෙන්නේ කියන එක. ඒ වගේමයි profit before tax එකෙන් 149කට දායක වෙලා තියෙන්නේත් මේ segment එක කියන එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට බලුවොත් corporate banking asset base එකෙන් 120කට වගේම profit before tax එකෙන් 124කට දායක වෙලා තියෙනවා. treasury කියන business vertical එක බලුවොත් ඒක asset base එකෙන් 124කට වගේම profit before tax එකෙන් 127කට දායක වෙලා තියෙනවා කියන එක ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් මේ හරහා ඔයාලට ගොඩක් හොඳ අදහසක් ගන්න පුළුවන් මොන segment එකේද එහෙම නැත්නම් මොන business vertical එකද සම්පත් බැංක් එකේ progress එකට වැඩිපුර දායක වෙන්නේ කියන එක සහ මේ එක එක segments වලට අදාළව ඒ වගේ තියෙන දායකත්වය කොයි වගේද කියන එක. එතකොට මේ දේවල් සම්බන්ධව තවත් විස්තර ඔයාලට මේ annual report එක අරගෙනම බලන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට මම දාගෙන තියෙනවා 2025 annual report එකට අදාළව auditors report එක එහෙම නැත්නම් සම්පත් බැංකුව විසින් මේ නිකුත් කරලා තියෙන report එකේ financial statement සම්බන්ධයෙන් auditor විසින් නිකුත් කරලා තියෙන report එක. එතකොට ඔයාලට උඩින්ම බලා ගන්න පුළුවන් Ernst and Young කියන auditorsලා තමයි මේ report එක audit කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ඡේදය ඇතුලේ මෙයාලගේ opinion එක විදිහට මෙතන දක්වලා තියෙනවා. බැංක් එකේ සහ ගෲප් එකේ ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට්ස් true and fair view එකක් දෙනවා කියන එක මේ 2025 අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනිදාට අදාළව. එතකොට ඒ හරහා අපිට හිතන්න පුළුවන් සම්පත් බැංක් එකේ ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට්ස් සම්බන්ධයෙන් මේ දීලා තියෙන ඔඩිට් රිපෝට් එක පාස් කියන එක. ඉතින් ඒ වගේම මෙයාලගේ ඔපිනියන් එකට අදාළව බේසිස් එකත් මෙන්න මෙතන දීලා තියෙනවා. එතකොට ඔයාලට ඒ දේවලුත් කියලා බලන්න පුළුවන්කම තියෙනවා. කොයි විදිහටද එයාලා මේ ඔඩිට් රිපෝට් එක පාස් කරලා තියෙන්නේ කියන එක සහ මේක ඔඩිට් කරන්න යද්දී එයාලාට ආපු ප්‍රශ්න මොනවද කියන එකත් එයාලා වෙනම මෙතන එක්ස්ප්ලেইন කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. හරි ඊළඟට මම දාගෙන තියෙනවා 2025 සමස්ත ෆයිනෑන්ෂියල් ඉයර් එකට අදාළව මේ ඇනුවල් රිපෝට් එකෙන් ගත්ත ඉන්කම් ස්ටේට්මන්ට් එක. ඉතින් අපි ඒකේ බැංක් එකට අදාළ ෆිගර්ස් ටික තමයි දැන් කතා කරන්න යන්නේ. එතකොට net interest income එහෙම නැත්නම් ශුද්ධ පොලි ආදායම දිහා බැලුවොත් 2024 අවුරුද්ද අවසානයේදී තිබුණාට සාපේක්ෂව 103ක ප්‍රමාණයකින් 2025 අවුරුද්දේදී අඩු වෙලා තියෙනවා කියන එක තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒක විදිහට සිද්ධ වුණේ ඇයි කියන එක චෙයාර්මන්ගේ ස්ටේට්මන්ට් එකේ තිබුණා ඔයාලට මතක ඇති. ඊළඟට net operating income එක බැලුවොත් ඒක 111ක ප්‍රමාණයකින් වර්ධනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. profit before tax එහෙම නැත්නම් බදු ගෙවීමට පෙර ලාභය බැලුවොත් 105ක වර්ධනයක් වාර්තා කරලා තියෙනවා. profit after tax එහෙම නැත්නම් බදු ගෙවීමෙන් පස්සේ ශුද්ධ ලාභය දිහා බැලුවොත් ඒකත් 111ක වර්ධනයක් වාර්තා කරලා බිලියන 30.2ක් විදිහට දක්වලා තියෙනවා. ඊළඟට EPS එක නැත්නම් earnings per share කොටසක ඉපැයීම බැලුවොත් 2025 අවුරුද්ද අවසන් වෙද්දී බැංක් එකේ EPS එක රුපියල් 25.76ක් විදිහට දක්වලා තියෙනවා. 2024 අවුරුද්ද අවසන් වෙද්දී රුපියල් 23.30ක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. ඉතින් 111ක ප්‍රමාණයකින් බැංක් එකේ EPS එකත් 2025 අවුරුද්ද අවසන් වෙද්දී වර්ධනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඉන්කම් ස්ටේට්මන්ට් එක සමස්තයක් වශයෙන් ගත්තාම ඔයාලට පේනවා net interest income එක කලින් අවුරුද්දට සාපේක්ෂව යම් අඩුවීමක් සිද්ධ වෙලා තියෙනවා කියන එක. නමුත් අනිත් ෆිගර්ස් හැම එකක්ම කලින් අවුරුද්දට සාපේක්ෂව හොඳ ප්‍රමාණ වලින් වර්ධනය කරගෙන තියෙනවා කියන එකත් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. ඊළඟට අපි එනවා ස්ටේට්මන්ට් ඔෆ් ෆයිනෑන්ෂියල් පොසිෂන් එහෙම නැත්නම් බැලන්ස් ෂීට් එකට. ඒකේ බලුවොත් total assets නැත්නම් මුළු වත්කම් ප්‍රමාණය කලින් අවුරුද්දේ ෆයිනෑන්ෂියල් ඉයර් එන්ඩ් එකේදී තිබුණාට සාපේක්ෂව 111ක වර්ධනයක් වාර්තා කරලා තියෙනවා. assets යටතේ එන loans and advances ප්‍රමාණය බැලුවොත් ඒක ඔයාලට පේනවා 131ක ප්‍රමාණයකින් වර්ධනය කරගෙන රුපියල් ට්‍රිලියනයේ සීමාව ඉක්මවා ගිහින් තියෙනවා කියන එක. ඊළඟට total liabilities එහෙම නැත්නම් මුළු වගකීම් ප්‍රමාණය බැලුවොත් ඒක 112ක වර්ධනයක් වාර්තා කරලා තියෙනවා. liabilities යටතේ එන customer deposit base එකත් 112ක වර්ධනයක් කරගෙන ට්‍රිලියන 1.6ක් විදිහට වාර්තා කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. total liquidity එහෙම නැත්නම් මුළු ප්‍රාග්ධන ප්‍රමාණය 107ක ප්‍රමාණයකින් වර්ධනය කරගෙන තියෙනවා. net asset value එහෙම නැත්නම් කොටස ශුද්ධවත්කම් වගේ දිහා බැලුවොත් 2025 දෙසැම්බර් 31 වෙනිදාට බැංක් එකේ net asset value එක රුපියල් 152.53ක් විදිහට දක්වලා තියෙනවා. කලින් අවුරුද්ද අවසන් වෙද්දී රුපියල් 142ක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. ඉතින් 107ක ප්‍රමාණයකින් net asset value එකත් මේ විදිහට වර්ධනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා 2025 සමස්ත ෆයිනෑන්ෂියල් ඉයර් එක අවසන් වෙද්දී. ඊළඟට අපි එනවා cash flow statement එකට. operating activities වල net cash flow එක negative වගයකට පරිවර්තනය වෙලා තියෙනවා කියන එක ඔයාලට බලා ගන්න පුළුවන්. කලින් අවුරුද්ද අවසන් වෙද්දී positive වගයක් විදිහට තිබුණ එක.
ඉතින් හේතු වෙන්නේ loans and advances ප්‍රමාණය වැඩිවීම. ඊට පස්සේ investing activities වල net cash flow එකත් positive වගයකට පරිවර්තනය වෙලා තියෙනවා. කලින් අවුරුද්දේ negative වගයක් විදිහට තිබිලා. ඒකට හේතු වෙන්නේ financial assets හරහා ලැබුණු cash විදිහට වාර්තා කරලා තියෙනවා. financing activities වල net cash flow එක බැලුවොත් ඒක negative වගයකම පවත්වාගෙන තියෙනවා කලින් අවුරුද්දේදී වගේම. ඉතින් cash flow statement එක සමස්තයක් වශයෙන් ගත්තහම ඔයාලට පේනවා ප්‍රධාන cash flows දෙකක් unhealthy විදිහට තමයි පැවතිලා තියෙන්නේ කියන එක 2025 අවුරුද්ද අවසන් වෙද්දී. නමුත් ඒවට හේතු වෙලා තියෙන කාරණාත් එක්ක බැලුවාම ගොඩක් දුරට අපිට ඒක long term එකේදී ප්‍රශ්නයක් නැති කාරණයක් විදිහට හිතන්න පුළුවන්කම තියෙනවා. මොකද මේ විදිහට loans and advances ප්‍රමාණය වැඩි වීමත් එක්ක අනිවාර්යයෙන්ම ඉදිරියේදී මෙයාලගේ ආදායම සහ ලාභය වර්ධනය කරගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ඒ හරහා ඊළඟ අවුරුදු වලදී මෙයාලට cash flow එක යථා තත්ත්වයට නැවතපත් කරගන්න පුළුවන් වෙයි කියන එක අපිට හිතන්න පුළුවන්. ඊළඟට මම දාගෙන තියෙනවා සම්පත් බැංක් එකේ මේජර් ෂෙයා හෝල්ඩින් ලිස්ට් එක 14.9.5ක ෂෙයා හෝල්ඩින් එකක් තියෙනවා වැලිබල් 1 PLC එකට. ඉතින් ඔයා දන්නවා වැලිබල් 1 එක යටතේ මිස්ටර් ධම්මික පෙරේරාගේ මැනේජ්මන්ට් එකේ යටතේ තමයි සම්පත් බැංක් එකේ බිස්නස් ඔපරේෂන් සිද්ධ වෙන්නේ කියන එක. දෙවනි ෂෙයා හෝල්ඩර් විදිහට 10%ක හෝල්ඩින් එකක් එක්ක ෆැන්ටම් ඉන්වෙස්ට්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තවත් ඔයාලා නම් දන්න පුද්ගලයන් සහ කම්පැනිස් ප්‍රමාණයක් මේ විදිහට top 20 ෂෙයා හෝල්ඩින් ලිස්ට් එකේ බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි බලමු 2025 සමස්ත අවුරුද්ද අවසන් වෙද්දී සම්පත් බැංක් එකේ ප්‍රධාන ෆයිනෑන්ෂියල් රේෂියෝස් කොයි විදිහටද වෙලා තියෙන්නේ කියන එක. ඉතින් මේ වීඩියෝ එක කරන දවස් වෙද්දී මාකට් එකේ ප්‍රයිස් එක රුපියල් 151.25යි. 2025 සමස්ත අවුරුද්දට EPS එක රුපියල් 25.76යි. දෙසැම්බර් 31 වෙනිදා net asset value එක රුපියල් 152.53යි. එතකොට 2025 ෆයිනෑන්ෂියල් ඉයර් එකට අදාළව රුපියල් 10.30ක ඩිවිඩන්ඩ් එකක් මෙයාලා මේ වෙද්දී අනවුන්ස් කරලා තියෙනවා. ඉතින් ඒක ඉදිරියේදී ෂෙයා හෝල්ඩර්ස්ලාට ලැබෙන්න නියමිතයි. එතකොට අවුරුදු ගණනාවක් එක දිගට ඩිවිඩන්ඩ් දීලා තියෙන ගොඩක් හොඳ ඩිවිඩන්ඩ් හිස්ටරි එකක් තියෙන බැංකයක් තමයි සම්පත් එක. ඉතින් ඒ නිසා අනාගතයේදී අනිවාර්යයෙන්ම අපිට මෙයාලගෙන් හොඳ ඩිවිඩන්ඩ් එකක් බලාපොරොත්තු වීමේ හැකියාව තියෙනවා. ඊළඟට බැලුවොත් ප්‍රධාන ෆයිනෑන්ෂියල් රේෂියෝස් එකකින් එක මුලින්ම PE රේෂියෝ එක බැලුවොත් 5.87ක් විදිහට බලා ගන්න පුළුවන්. PBV එක 0.99යි. ඉතින් net asset value එකට ඉතාම ආසන්න අගයකට තමයි මාකට් එකේ ට්‍රේඩ් වෙමින් තියෙන්නේ. debt to equity ratio එක 969.43යි. එතකොට බැංකයක් නිසා ප්‍රශ්නයක් නැති අගයක් විදිහට හිතන්න පුළුවන්කම තියෙනවා. ඩිවිඩන්ඩ් yield එක මේ දීලා තියෙන ඩිවිඩන්ඩ් එකට සහ දැන් තියෙන මාකට් ප්‍රයිස් එකට අදාළව බැලුවොත් 6.81ක් විදිහට බලා ගන්න පුළුවන්. එතකොට හොඳ ඩිවිඩන්ඩ් ඉන්කම් එකක් බලාපොරොත්තු වෙන ඉන්වෙස්ටර් කෙනෙක් වුණත් ගොඩක් හොඳ මට්ටමක ඩිවිඩන්ඩ් yield එකක් තියෙනවා කියන එක බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඩිවිඩන්ඩ් payout ratio එක හැම අවුරුද්දක වගේම 140ක ආසන්නව පවත්වාගෙන තියෙනවා. return on equity ratio එක 17.93ක් විදිහටත් return on asset ratio එක 2.6ක් විදිහටත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ratios දෙකම හොඳ මට්ටම් වල පවත්වාගෙන තියෙනවා කියන එක අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට capital adequacy ratio එක 17.5යි. CASA ratio එක 135ක පවත්වාගෙන තියෙනවා. NPL ratio එක 102ක් දක්වා අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් හොඳ කාරණයක් විදිහට හිතන්න පුළුවන්. ඒ වගේම net interest margin එක 4.1ක පවත්වාගෙන තියෙනවා කියන එකත් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට මම දාගෙන තියෙනවා මෙයාලගේ latest annual report එකෙන් අරගෙන 10 years at glance එහෙම නැත්නම් 10 year summary එක. ඉතින් 2016 අවුරුද්දේ ඉඳන් 2025 අවුරුද්ද වෙනකම් මේ විදිහට figures වෙනස් වුණේ කොයි විදිහටද කියන ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මම මෙතනදී ප්‍රධානම figures කීපයක් තමයි කතා කරන්න යන්නේ. net interest income එක ඔයාලට පේනවා බිලියන 22.7ක් විදිහට තමයි 2016 දී තිබිලා තියෙන්නේ. 2025 වෙද්දී එහෙම නැත්නම් අවුරුදු 10කට පස්සේ ඒක බිලියන 77.7ක් දක්වා වර්ධනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. එතකොට පහුගිය අවුරුදු 10 ඇතුළතදී net interest income එක 3 ගුණයකට වැඩි ප්‍රමාණයක වර්ධනයක් කරගෙන තියෙනවා කියන එක ඒකෙන් බලා ගන්න පුළුවන්. ඊළඟට බලුවොත් profit for the year එහෙම නැත්නම් බදු දෙවීමෙන් පස්සේ ශුද්ධ ලාභය දිහා 2016 අවුරුද්ද අවසන් වෙද්දී බිලියන 9.1ක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. ඒකත් මේ විදිහට 3 ගුණයකට වැඩි ප්‍රමාණයකින් වර්ධනය කරගෙන බිලියන 30.2ක් දක්වා අරගෙන ආවිල්ලා තියෙනවා පහුගිය අවුරුදු 10 ඇතුළතදී. ඊට පස්සේ බලුවොත් total asset base එක 2016 අවුරුද්ද අවසන් වෙද්දී බිලියන 658ක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. 3 ගුණයකින් වර්ධනය කරගෙන බිලියන 1968ක් දක්වා අරගෙන ආවිල්ලා තියෙනවා. ඒ වගේමයි customer deposit base එක බැලුවොත් 2025 අවුරුද්ද අවසන් වෙද්දී බිලියන 1647ක් විදිහට දක්වලා තියෙනවා. 2016 අවුරුද්ද අවසන් වෙද්දී බිලියන 516ක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. එතකොට ඒකත් 3 ගුණයක ප්‍රමාණයකින් වර්ධනය කරගෙන තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට EPS එක සහ net asset value එකත් මෙතන බලා ගන්න පුළුවන්. 2016 අවුරුද්ද අවසන් වෙද්දී EPS එක රුපියල් 8.98ක් විදිහට තිබිලා තියෙන්නේ. 2025 අවුරුද්ද අවසන් වෙද්දී රුපියල් 25.76යි. net asset value එක රුපියල් 43.76ක් විදිහට තිබිලා තියෙන එක රුපියල් 152.53ක් දක්වා වර්ධනය කරගෙන තියෙනවත් ඔයාලට බලා ගන්න පුළුවන්.
ඉතින් මෙතනදි මම ප්‍රධානම ෆිගර්ස් කීපයක් විතරයි කතා කරේ. මීට අමතරව මේ හැම ෆිගර් එකක්ම ඔයාලට ඇනුවල් රිපෝට් එක අරගෙන කම්පෙයාර් කරලා බලන්න පුළුවන්කම තියෙනවා. පහුගිය අවුරුදු 10 ඇතුළතදී කොච්චර ප්‍රමාණයකින් වර්ධනය කරගෙන තියෙනවද කියන එක. හොඳයි ඉතින් මම මීට කලින් සම්පත් බැංක් එක සම්බන්ධයෙන් කරලා තියෙන වීඩියෝස් ඔයාලට මේ වම් පැත්තේ තියෙන ප්ලේලිස්ට් එකට ගිහින් බලන්න පුළුවන්. ඒත් එක්කම මේ වීඩියෝටත් ලයික් එකක් දාන්න. CSC Reports අපේ YouTube channel එක දැම්ම subscribe කරලා තියාගන්න. මේ විදිහටම තවත් කම්පැනි එක ෆයිනෑන්ෂියල් රිපෝට් ඇනලයිස් එකකින් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.